නැත්නම් අර කොහොම හරි ගමන්න. එන්නේ කරමු. අර ෂොප් එකට ගියා අපේ කට්ටිය ඔහම යනවා මම දැකලා තියෙනවා. අද අපි ඉන්නේ අහසෝකුවේ. Nadia, Nadia, किचे मुझे Nadia, ho ho ho. Hello, welcome to our YouTube channel. ඉතින් ඇත්තම කිව්වොත් මේක නම් නාන්නම යන ගමනක්. ඒ කියන්නේ අපි මේ යන්නේ නාන්න. දැනටමත් ඔයාලා දන්නවා අපි දැන් මේ කොහෙටද ආවි කියලා. අපි මේ ඇවිත් ඉන්නේ අහස් බෝක්කුවට. අහලා තියෙනවද මේ තැන? අනුරාධපුරේ මිහින්තලේ අතර පාරේ පුල්ලයාර හන්දියෙන් බැහැලා ටිකක් දුර යනකොට ඔයාලට මේ ප්ලේස් එක හම්බෙනවා. सवेरों का मेरे तू सूरज लागे तू मेरा कोई ना होके भी कुछ लागे. ඉතින් එහෙනම් ඊළඟට අපි හදන්නේ නාන්නත් ඇඳුමක් මාරු කරගෙන අපි නාන්න තමයි හදන්නේ. කො බහින්න ජයනි මල්ෂානි බහින්න. ඉතින් ඔන්න ඔච්චරයි බහින කියපු දෙන්නවත් අරගෙන මම බැස්ස වතුරට. ඔයාලට පේනවනේ අපේ අයියාට මම ගිහින් දුන්න බත් එකක්. ඒක ටිකක් ස්පෙෂල් මොකද ඒක අපේ කැන්ටින් එකේ බත් එකක්. එයාට ඒ බත් එක කනකම් වතුරට බහින්න තහනම්. මොකද කැම්පස් එකේ ඉන්නකොට හැමදාම මට බත් කන්න කියලා හැමතිස්සෙම බල කරන හින්දා. පෙරේතු තුන් දෙනා වගේ තිබුණා. කනකම් බහින්න දෙන්නේ ඔය බත් කරකට ඕන එන්න. ඔය ජයන් නම් ඉතින් කැමති නෑනේ කන්න. අද අපි ඉන්නේ අහස් බෝක්කුවේ. එහෙම නේද? මේ පැත්තට හැරෙන්නද? නැත්නම් අර කොහොම හරි ගමන්න. එන්නේ කරමු. නැත්නම් මං කියන අද අපි ඉන්නේ කියලා කට්ටිය අහස් බෝක්කුවේ කියලා කියනවා. හා දියටි. ඈ? පොඩියටි. ඔන්න 1 2 3 4 අර පැත්තට හරිය. අද අපි ඉන්නේ අහස් බෝක්කුවේ. ඉන්න දෙන්න හොදිරි. එන්න ගමන් හොදි එන්න. ඒක දෙවන්නේ. නැත උඹ මොකද මම වතුර ටිකක් ගෙවන කම්බලා හිටියම මොකද අපි ගහනවා අයියට හොදිවන්නේ කිව්වා ගහ අයියට හොදිවන්නේ කිව්වා මේ ඔයත් දෙන්නේ ඉක්මනට ඉතින් ඔය විදිහට අපි තුන්දෙනා විකාර කර කර හිටියා වතුරට බැහැලා අයියා එනකම් අර අපි ආපු තැනට යන්න. හැබැයි එතනට ගියාට අපි එතනට ගිහින් යටින් ගියේ නෑ. අර එක්කෙනෙක් යටින් යන්නේ. ඒ වගේ ගියේ නෑ. මොකද මේ අපිට නම් යන්න බෑ. මොකද මම නම් වතුරට කොහොමද බයයි. අනිත් දෙන්න මටත් වැඩිය බයයි. ඉතින් ඒ හින්දාම අයියට යන්න ඕනෙත් නෑ. ඇත්තටම මේ වීඩියෝ බලද්දී හිතෙනවා ඒ දවස් ව්ලොග් එකක් කරන්න හිතපු එක මොන තරම් වටිනවද කියලා. ඒ දවසේ ඒ තරම් ලස්සනයි. ඉතින් ඔතන හිටියට අපි ඔතනටලා ඉඳගෙන හිටපු එක විතරයි කරේ. ඊට පස්සේ අපි ආයෙ ගියා අර හිටපු තැනටම නාන්න. ඉතින් ඔය වගේ එක එක විකාර කර කර
අපි නෑවා. හොඳ වැඩේ කියන්නේ අපේ එක්කෙනෙක් කෝප් එකකුත් අරගෙන ගිහින් තිබ්බා. බ්‍රෑන්ඩ් එක දාන්න ඕනේ. බ්‍රෑන්ඩ් එක තමයි මේක. හොඳ මසාජ් එකක්. ඔය බ්‍රෑන්ඩ් එක ගැන කියන්න මම නංගි මම මසාජ් එක දාන්න. බ්‍රෑන්ඩ් එක මොකද හෙඩ් ඇන්ඩ් මේ විදිහට එතන මේක දානවා නම් මේ මොකද කන්ඩිෂනර් ෆ්‍රී. කන්ඩිෂනර් ෆ්‍රී එක අපි එහෙම හිතන් ඉන්නවා. මොකද එකම ගාඩි බැරි. කන්ඩිෂනර් එකක් කල්පෙන් පාවිච්චි කරන්න ඕනේ මේ විතර පාවිච්චි කරන්න ඇති. මොකද ඒක ගාලා මෙන්න මේ වගේ හේර් ස්ටයිල් දාන්න පුළුවන්. මේක මේ පොඩ්ඩක් ගණන් වුණාට හොඳයි. හැබැයි ටිකක් ගණන්. ටිකයි. ඇහි ගෑවේ. මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ ඇහැ දුනාට පස්සේ ඊට පස්සේ ස්පේන් එක ගත්තට පස්සේ කලබලයක් ඉඳන්. අපි තුන්දෙනා එකම තැනට වෙලා නනා ඉන්නකොට අපේ අය ඉතින් එහාටයි මෙහාටයි පීනුවා. එයාටත් එකම තැන ඉන්න බෑ කියලා. සෙට් එකක් කරන්න එලිෆන්ට් හවුස් වී පොප් මිස්ටර් පොප් මිස්ටර් පොප් ප්‍රොමෝෂන් ප්‍රෝග්‍රෑම් එක. අද කොහෙද ගියේ? නාන්න. අපි ගියා නාන්න. නාවන්න ගියේ නාවන්න. මෙයා නාවන්න ආව අපිව ගම්පහින්ද. අපි කැම්පස් එකේ ඉඳලා නාන්න ආව කොහෙද මේ අහස් ගොක්කු. ඒක කමු. මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. බයි.